Hello guys, ඉතින් කොහමද after long time මම ආවා ඔයගොල්ලන්ගේ ටෙක් දැනුම උදෙසා. ඉතින් ඔන්න අද අපි ඉගෙන ගන්න යන්නේ හරියට YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයගොල්ලන්ට YouTube channel එක හදන්න කලින් important වෙන දේවල් 10ක් මේ වීඩියෝ එකේදී මම ඒ වීඩියෝ එකේදී කිව්වා කියලා දෙනවා කියලා හරියට YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි YouTube channel එකක් හදන්න යන්නේ ඔයා ගාව හැම වෙලේම තියෙන ඔය ෆෝන් එකේ. ඒ වුණාට මම ඊළඟ වීඩියෝ එකේදී YouTube channel එක හරියට කම්පියුටර් එකකින් හදන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් අද අපි යමු වීඩියෝ පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලන්ට වීඩියෝ එකට යන කලින් චූටි දෙයක් තියෙනවා මතක් කරගන්න. ඒක තමයි අපේ Tech Mystery කියන channel එක subscribe කරලා නැත්නම් දැන් මො එපල්ලේ තියෙන subscribe බටන් click කරලා අපිව subscribe කරන්න. ඒක විතරක් නෙමෙයි අපේ Mr. සිතුවිලි channel එක තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ඕගස්ට් වල එනවා සිතුවිලි වර්ග් channel එක. ඉතින් ඒ දෙක subscribe කරන්න අමතක කරන්න එපා. මම මේ හැම channel එකේම link එක පල්ලෙහා තියෙන description එකේ දාලා තියන්නම්. ඉතින් අමතක නොකර වීඩියෝ එකට යන්න කලින් ඒ channel ටික subscribe කරන්න. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. හරි ඉතින් මං කිව්ව විදිහට සිම්පල් හරිම ඊසිව ඩොලර් ගණන් හොයන්න පුළුවන් YouTube channel එකක් හදන්න නම් ඔයා පළවෙනියටම හදාගන්න ඕනි ඔයාටම ඊමේල් එක. මොකද YouTube channel එකක් හදන්න එක ඊමේල් එකක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාට ඕනි තරම් channel එක ඊමේල් එකකින් හදන්න පුළුවන්. ඒ වුණාට හොඳම දේ තමයි ඔයාට monetization කරද්දී ලේසි වෙන්න එක ඊමේල් එකකට එක channel එක ගන්න තියාගන්න එක. ඉතින් ඔයා පළවෙනියටම හදාගන්න ඕනි ඊමේල් එක. ඊමේල් එක හදාගන්න හරිම ලේසියි. ඔයා යන්න ඕනි ඔයාගේ Gmail එකට. Gmail app එකට ගියාට පස්සේ ඔයාට මෙතන තියෙනවා උඩ දකුණු පැත්තේ උඩම තියෙනවා accounts කියලා. එතකොට මෙතන තියෙනවා add another account කියලා. මෙතනට ගියාට පස්සේ ඔයා මේ Google කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකට දාලා තියෙන lock එක අහනවා. ඔයා ඒකට fingerprint එකක් දීලා තියෙනවා නම් ඒ වගේ lock එක දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේක load වුණාට පස්සේ ඔයාට එනවා ඔයාගේ මේ ඊමේල් එකට දාන්න ඕනේ නම පාස්වර්ඩ් එක. එන්න මෙතන සිඟින් වෙන්න තියෙන්නේ. ඉතින් මම මෙතන ඉඳන් ඔයගලන්ට ආයි ඊමේල් එක හදාගත්තට පස්සේ තමයි පෙන්වන්නේ. මොකද ඔයාගේ ප්‍රයිවසිටි කාටවත් දෙන්න එපා. ඔයාගේ ඊමේල් පාස්වර්ඩ් කාටවත්ම පෙන්වන්න එපා. ඉතින් එහෙනම් අපි ඊමේල් එක හදාගෙන ඉක්මනට මෙමු. ඔයගලන්ට ඊමේල් එක හදාගන්න මෙතන ඉඳන් හරිම ලේසි. හරි ඊමේල් එක හදාගත්තට පස්සේ ඕගොල්ලෝ Google account කියන ටැබ් එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්න පුළුවන්. ඊට පස්සේ මේ ඕගොල්ලෝ මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතනට add recovery phone කියන එකට ඕගොල්ලන්ගේ ගෙදර තියෙන ඕනි phone number එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ use කරන phone number එකක්. ඊට මේ security and sign in කියන එකයි. ඕගොල්ලෝ මෙන්න මේ two step verification කියන එක අනිවාර්යයෙන්ම on කරගන්න. ඒ වගේ මෙතන තියෙන ඕගොල්ලන්ට security option හුඟක් ඕගොල්ලෝ මේවත් on කරගන්න ඕගොල්ලන්ට පුළුවන් විදියට. ඊට පස්සේ මේ data and privacy කියන ඒවා, ඒතකොට peoples and sharing කියන ඒවා ඕගොල්ලන්ට කැමති විදියට තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් දැන් යන්න තියෙන්නේ YouTube channel එක හදන්න තමයි. මොවා ඒ ටික on කරගත්තට පස්සේ ඔයා YouTube app එක open කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ පල්ලෙහාම තියෙන U කියන tab එක on කරගන්න. ඊට පස්සේ accounts කියන වට පස්සේ උගලන්න මෙන්න මෙතනින් ප්ලස් අයිකන් එකක් තියෙනවා. අන්න එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනත් ඔයාගේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඔයගොල්ලෝ ෆින්ගර්ප්‍රින්ට් එක හරි ඒ වගේ පාස්වර්ඩ් එක දෙන්න. හරි මෙතන ඔයාලා ඔයගොල්ලන්ගේ ඊමේල් එක දෙන්න ඕනේ. හරි ඉතින් ඕගොල්ලෝ එතනට ගිහිල්ලා ඕගොල්ලන්ගේ පාස්වර්ඩ් එකයි ඊමේල් එකයි දීලා සිංගින් වුණාට පස්සේ ඕගොල්ලෝ අලුතෙන් හදපු ඊමේල් එක මෙන්න මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ටැප් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන පෙන්නනවා අලුතෙන්ම create channel කියලා ටැබ් එකක්. ඊට පස්සේ ඔයා මෙතනට ඕගොල්ලන්ගේ channel එකේ logo එක දාන්න. ඕගොල්ලන්ගේ channel එක logo එක Canva එකේ හරි ඕගොල්ලන්ගේ use කරන app එකකින් හරි හදාගන්න පුළුවන්. ඊට පස්සේ name එකයි ඕගොල්ලෝ handle කරන එකයි handle කරන ඒ කියන්නේ මෙතන දැනට වැඩිලා තියෙන ඕගොල්ලන්ගේ Gmail එකේ name එක. ඒ වුණාට ඔයා පොඩ්ඩක් වෙනස් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේ create channel කියන බටන් එක ඔබන්න. ඉතින් ඒ ටික හැදුවට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතනින් edit channel වලට ගිහිල්ලා ඕගොල්ලන්ට මෙතන logo එකයි banner photo එකයි. banner photo එක කියන්නේ ඕගොල්ලන්ගේ අර channel එකේ ලස්සනට logo එකට පස්සෙන් පේන photo එක ඒකයි upload කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔයගොල්ලන්ට අලුතෙන් ඇඩ් කරගන්න පුළුවන් දේ තමයි ඔයගොල්ලන්ට channel description එක දාගන්න පුළුවන්.
අපි යමු දැන් YouTube ස්ටුඩියෝ එකට YouTube channel එකේ හරියටම settings ටික හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ YouTube ස්ටුඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ ගාව YouTube ස්ටුඩියෝ app එක තියෙනවා නම් මෙන්න මේ වගේ ඒක uninstall කරලා දාන්න. හරි. ඔයගොල්ලෝ YouTube ස්ටුඩියෝ app එක uninstall කරාට පස්සේ ඔයගොල්ලෝ Chrome එක වගේ ඔයගොල්ලෝ use කරන browser එකට යන්න. එතකොට ඊට පස්සේ YouTube ස්ටුඩියෝ කියලා මේක type කරාට පස්සේ ඔයගොල්ලන්ට Google එකේ පෙන්නනවා YouTube ස්ටුඩියෝ කියලා. හරි. ඔයගොල්ලෝ YouTube ස්ටුඩියෝ එකට පළවෙනිම මේ හින්දා ඔයගොල්ලන්ට welcome to YouTube ස්ටුඩියෝ කියලා වගේ message එකක් එනවා. ඔයගොල්ලෝ ඒක continue කරගන්න. ඔයාට මේ YouTube ස්ටුඩියෝ එක ඇඟිලි දෙකෙන් zoom කරන්නයි zoom out කරන්නයි පුළුවන්. ඉතින් අපි යමු දැන් ඩිරෙක්ට්ම ඔයගොල්ලන්ගේ settings ටික හදාගන්න. ඔයගොල්ලෝ මේ earn on YouTube කියන එකට යන්න. මෙතන ඔයගොල්ලන්ට පුංචි දේවල් ටිකක් තියෙනවා දරගන්න. eligibility මේක get notification එකක් දැන්ට ඔබාගෙන තියාගන්න. ඔයාලට subscribers ලා 1000කුයි. ඔයාලා long video දානවා නම් watch hours 4000කුයි. කියන්නේ මේ දෙක අවුරුද්දක් ඇතුළත watch hours කියන්නේ ඔයගොල්ලෝ බලන කියන්නේ watch hours කියන්නේ වීඩියෝ එකේ hours ගන්න මේ බලන කට්ටියගෙන් එන views ගානේ වෙලාව තමයි watch hours කියන්නේ. එතකොට ඊට පස්සේ short views නම් ඔයාලා මිලියන 10ක් 10 million views ගත්තොත් තමයි ඔයගලන්ට monetization ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන get notified දාලා තියන්න. එතකොට ඔයාලට email එකක් එවනවා ඔයගොල්ලෝ monetization ගත්තට පස්සේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා magical icon එකක් වගේ. එතනිනුත් banner image එකයි ඔයගොල්ලන්ගේ logo එකයි upload කරගන්න පුළුවන්. ඊට පස්සේ name එක ඒ වගේම description එක URL එක language එක ඒ වගේ දේවල් හුඟක් වෙනස් කරගන්න පුළුවන්. මෙතන language එක ඔයා add කරන්න සිංහල කියලා. එතකොට channel name එක මේ වගේ description එකත් ඔයාලට මෙතනින්ම add කරගන්න පුළුවන්. ඔයාලට translation language එක select කරන්න පුළුවන්. මෙතනින් ඔයාගේ content translate කරනවා නම් ඊට පස්සේ ඔයාට මෙතන links add කරන්න පුළුවන්. ඔයාගාව වෙන channels තියෙනවා නම් ඔයාට ඒවා links මෙතනින් add කරන්න පුළුවන්. එතකොට description එකේ ඔයාට channel links ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ contact info ඕගොල්ලන්ට තව phone එක contact එකක් මෙතනට දාලා තියන්න පුළුවන්. ඒක email address එකක් හරි contact එකක් හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා video watermark කියලා එකක්. video watermark කියන්නේ ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට එහෙමම වීඩියෝ එක subscribe කරන්න යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන වාසිය. මේක අප්ලෝඩ් කරලා තියන්න ඔයාගේ එකට හරියන logo එකක් හරි නැත්නම් ඔයාගේ channel එකේ logo එක හරි. මෙතන settings කියන icon එකට ඊට පස්සේ යන්න. මෙතන තමයි ඔයාට settings ටික හදාගන්න තියෙන්නේ. ඔයාට මෙතන currency එක දැන්ට US dollars කියලා දාගෙන තියාගන්න. එතකොට channel එක country එක select කරන්න. මේක country එක select කරන්න ඕනි ඔයා focus කරන country එක. මම focus කරන්නේ ශ්‍රී ලංකාව හින්දා ඔයා ශ්‍රී ලංකාව select කරනවා. මේ වගේ ඔයාට කැමති රටක් මේ select කරන්න පුළුවන්. මේ keywords කියන්නේ ඔයාගේ channel එක search කරන ඒවා. එතකොට මේකට ඔයා search වෙන්න ඕනි keywords ටිකක් දෙන්න. ඒ වගේ ඔයාට keywords හුඟක් දෙන්න පුළුවන්. මේක keywords 500ක් දෙන්න පුළුවන්. ඒ වගේ ඔයා keywords ටික දුන්නට පස්සේ මේ keywords දෙන එකෙන් වාසිය තමයි ඔයාට පුළුවන් ඔයාගේ channel එක ඉක්මනට search කරගන්න. ඊට පස්සේ මේකේ advanced settings තියෙනවා. audience එක ඔයාට මෙතන select කරගන්න පුළුවන්. ඒ මේක I want to review this settings for every video කියන එක. ඔයා not set this channel not made for kids කියන එක දාන්න මේ දෙන්න. මොකද ඔයාට kids කියලා දැම්මොත් එම එන views ගන්න හුඟක් අඩු වෙනවා. ඊට පස්සේ automatic captions ඔයාට ඕන නම් ඔයා දාගන්න. ඊට පස්සේ video quality third party training ඒ වගේ ඔයාට කැමති නම් තමයි දෙන්න පුළුවන්. ඊට පස්සේ future eligibility මේක ඇත්තට පොඩ්ඩක් වැදගත් දෙයක්. මේකේ ඔයාට පළවෙනි එක eligible වෙලා තියෙන්නේ මොකද ඔයා මේ second verification එක කරගත්තා. ඊට පස්සේ intermediate කියන එකේ ඔයාට විශේෂය තමයි ඔයාට මිනිත්තු 15කට වැඩිය videos කරන්න පුළුවන්. ඊට පස්සේ advanced features කියන්නේ ඔයාට post දාන්න පුළුවන් videos වලට thumbnails, live streams වගේ දේවල් වලට එන්න පුළුවන්. මේක intermediate features කියන එක phone number එකක් verify කරලා ඔයාට ගත්ත හැකි. advanced feature කියන එක ඔයාට ID එකක් හරි ඔයාගේ ID එකේ photo එකක් හරි එවන් නැත්නම් ඔයාගේ පොඩි මූණේ චූටි වීඩියෝ එකක් හරි කරලා පාඩ මේකේ third party verification ගන්න පුළුවන්.
ඊට අප්ලෝඩ් ඩිෆිකල්ට් තියෙනවා මෙතන ඔයාට channel එකේ title එකයි description එක කියන්නේ වීඩියෝ එක ඔටෝ වැටෙන description එකක් දාගත්ත හැකි ඊට පස්සේ automatic chapters තමයි category ගන්න ඊට පස්සේ වීඩියෝ language එක ඔයා දාන වීඩියෝ language එක select කරන්න ඔයා ඉංග්‍රීසි වලින් දානවා නම් ඒ වගේ මෙතන මම select කරගන්නවා සිංහල කියලා ඊට පස්සේ මෙතනත් caption notification දාම හැකි ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝ වල caption තියෙනවා ඒකත් ඔයාට හදාගත්ත හැකි title and description language උත් ඔයා දාන language එක දාන්න ඊට පස්සේ comments on කරලා තියාගන්න ඒක ඔයාගේ කැමැත්ත අනුව moderation basic තියාගන්න ඊට පස්සේ permissions වලට ඔයාට මේකේ ඉන්වයිට් කරන්න පුළුවන් වෙන channel එකකට ඔයාගේ channel එක handle කරන්න. එතකොට එකපාර email එකකින් channel එක handle කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙකුයි ඔයයි YouTube channel එක කරනකොට වගේ ඔයාට මෙන්න මෙතනින් ඉන්වයිට් කරලා එයා ඒක accept කරාට පස්සේ ඔය දෙන්නටම channel එකේ අර ඒ කියන්නේ ඕගොල්ලන්ට channel එකේ තියෙන දෙකට බෙදෙනවා. ඊට පස්සේ communication and moderation comments on කරලා තියන්න. ඊට පස්සේ මේකේ blocks word තියෙනවා. blocks word වලට ඔයාලා ඕගොල්ලන්ගේ channel එකේ පළවෙන්න හොඳ නැති වචන ටික දාලා තියන්න. ඊට පස්සේ user management තියෙනවා. managing moderators කියන්නේ අර ඕගොල්ලෝ මගේ අනිත් channel එකේ දාලා ඇති නිකන් දැක්මක් වගේ දෙයක් දාලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් ඕගොල්ලන්ට මෙතන දාගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ promise එකක් ඒ වගේ දෙයක්. ඊට පස්සේ channel guidelines තියෙනවා. මේක වෙල්කම් මැසේජ් එකක් ඕගොල්ලන්ට දාගත්ත හැකි ගයිඩ්ලයින් දාන්න පුළුවන් ඕගොල්ලෝ කරන්න ඕනි මොනවද කියලා channel එකට ආවට පස්සේ මේ ටික හැදුවාට පස්සේ ඔයා මෙතනින් save දෙන්න save දුන්නාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන පුංචි ඉරක් යනවා ඊට settings successful වුණාට පස්සේ ඔයාට settings save කියලා දිනා මේ ටික තමයි channel එකේ තියෙන main settings ටික හදාගන්න ඕනි ඔයාට තියෙන්නේ කෙනෙම ඊට පස්සේ content upload කරන්න මෙතනට ගිහිල්ලා ඔයාට content upload කරන්න පුළුවන්. එතකොට ඔය වගේ පුංචි දේවල් ටිකක් තමයි ඔයාට YouTube channel එකක් හදනකොට හදන්න තියෙන්නේ. මම කියලා දීපු ඔක්කොම දේවල් ටික ඕගොල්ලන්ට වටිනවා කියලා මම හිතනවා. මොකද YouTube පටන් ගන්න මුලින්ම පටන් ගන්න beginner කෙනෙක්ට ඇත්තටම YouTube channel එකක් හදනවා කියන්නේ චුට්ටක් අමාරු දෙයක්. ඒක මටත් අමාරු වෙච්ච ඉඳයි ඕගොල්ලන්ට කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මම වීඩියෝ එකේ මුලින් කිව්වා මම අදද ඕගොල්ලන්ට YouTube channel එක හදන්න කියලා දෙන්නේ ෆෝන් එකෙන් කියලා. ඒක ඇත්ත. ඒ වුණාට ඕගොල්ලෝ දැන් කල්පනා කරන්න ඇති ෆෝන් එකෙන් හදන එකයි කම්පියුටරෙන් හදන එකයි ඒ දෙක අතරේ තියෙන්නේ මොකක් වගේ වෙනසක්ද කියලා. ඇත්තටම කිව්වොත් මම ෆෝන් එකෙන් හදනකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් settings ටික පොඩ්ඩයි. ඒ වුණාට කම්පියුටර් එකෙන් ඔයාට මේකට වැඩිය හුඟක් settings ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වුණාට ඔයා worry වෙන්න එපා. ෆෝන් එකේ මේ settings ටික ගන්න හැටි මෙයක් තියෙනවා. ඒක තමයි ඔයා Chrome එකට ගිහිල්ලා search කරන්න ඕනේ YouTube Studio කියලා. එතනින් අස්සට ගියාට පස්සේ ඔයාලට කම්පියුටර් එකේ තියෙන ඉන්ටර්ෆේස් එක එහෙම්මම බලා ගන්න පුළුවන්. ඒ වුණාට කම්පියුටර් එකකින් හදනකොට ඒ settings ටික එහෙම්මම එක දිගට හදන්න ඕනේ. ඉතින් ඒකින්ද කම්පියුටරෙන් හදනකොට පොඩ්ඩක් මීට වැඩිය වෙනස්. ඒකයි මම කම්පියුටරෙන් වෙනම වීඩියෝ එකක් ගන්නේ. ඒක ඕගොල්ලෝ YouTube channel එක කම්පියුටරෙන් හදන්න ඉන්නවා නම් විතරයි. ඒ වුණාට worry වෙන්න එපා. ඔයාට YouTube channel එක ෆෝන් එකෙන් හදලා හොඳටම පොපියුලර් වෙන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට කන්ග්‍රැචුලේෂන් කියන ගමන් මම අද වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් අපි ඉක්මනටම හම්බෙමු කම්පියුටරෙන් කොහොමද YouTube channel එක හදන්නේ කියලා.